කරලා නැත්නම් ඒ වගේම තමයි අධිකරණ ක්‍රියාවලියක් තාම ආරම්භ කරලත් නැත්නම් ඒ වගේම තමයි සාක්ෂි විභාග කරලත් නැත්නම් එතුමාව සලේව රැඳුන් නියෝගයක් නැතුව රිමාන්ඩ් භාරයට පත් කරන්න. එතකොට රිමාන්ඩ් භාරයට පත් කරලා පස්සේ ජනරල් සුරේෂ් සලේ රැඳුන් නියෝග මත මේ වෙනකොට දින 180ක් රඳවලා තිනවා. ජනාධිපතිගේ නියෝග මත පීටි එක ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමයි රඳවාගෙන ඉන්නේ. නමුත් දැන් ඊයේ පෙරේදා ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ කැබිනට් එක අහෝසි කළා. අහෝසි කළා දැන් වෙනත් පනතක් ඒ සම්බන්ධයෙන් ගේනවා. ඉතින් එහෙමනම් මේ මාස 28 වෙනිදා අවසන් වෙන ඒ දින 180 රැඳවීම නියෝගය තවදුරටත් බලපාන්නේ නැති ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්න එක සුදුසු නැහැ කියලා ජනාධිපතිතුමා තේරුම් අරන් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි සලේගේ බිරිඳත් ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවා මේ රැඳුන් නියෝගය නැතුව රිමාන්ඩ් භාරයට පත් කරන්න. එතකොට ඒ විමර්ශන වලට සලේ පූර්ණ සහයෝගය ලබා දෙයි කියලා. අපිත් කියන්නේ තවමත් මේ දින 180ක් ගිහිල්ලත් චෝදනා ගොනු කරලා නැත්නම් ඒ වගේම තමයි අධිකරණ ක්‍රියාවලියක් තාම ආරම්භ කරලත් නැත්නම් ඒ වගේම තමයි සාක්ෂි විභාග කරලත් නැත්නම් එතුමාව සලේව රැඳුන් නියෝගයක් නැතුව රිමාන්ඩ් භාරයට පත් කරන්න. එතකොට රිමාන්ඩ් භාරයට පත් කරලා පස්සේ ඒ තියෙන අධිකරණ ක්‍රියාවලිය දිගටම අපිට ගෙන යන්න පුළුවන්. මොකද ඔහුට දැන් හෘද සැත්තුම්කුත් කරලා තියෙන නිසා. එතකොට ඒ වගේම තමයි දින 180ක් ගිහිල්ලත් ප්‍රමාණවත් සාක්ෂි තිබ්බනම් නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් ඇත්ත වශයෙන්ම අපරාධ නඩු ගොනුවක් යොමු කරනවා සලේ වෙනුවෙන්. නමුත් ඒක කරලා නැහැ කියලා කියන්නේ අද වෙනකුණුත් ඒ ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියන එක. ඉතින් මම හිතන්නේ මේ සලේගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි බොහෝ වරක් ජනතාව දැනුවත් කරලා තියෙනවා. මේ සහරාන් මේ ISIS මතවාදයේ එතකොට ජාතික තෞහිද් ජමාත් NTG එකේ සහරාන් සහ නෞෆර් මෞලවි එකතු වෙලා මේ වගේ ත්‍රස්ත පහර එල්ල කරනවා කියන 2015 ඉඳන් වසර ගණනාවක් ඉඳන් මේ CID එක දන්නවා. දෙවගෙන් තමයි ප්‍රහාරයට මාස 3කට ඉස්සෙල්ලා වනාතිවිල්ලුවේ කිලෝ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් පමණ අහු වුණා. ඒ වගේම තමයි මාවනැල්ල බුදු පිළිම විනාශ කළා. වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කරලා අවියවුද පැහැරගත්තා. මේ සියල්ලෙක්ම